40 Days with Jesus. ලෝකය අපව මැන බලන්නේ අපේ පෙනුමෙන් සහ අප ආගමන් මගෙන් වුවද දෙවියන් වහන්සේ අපව හඳුනන්නේ අපේ හදවතේ ගැඹුරින් සහ උන්වහන්සේ අප වෙනුවෙන් මවා ඇති උදාර සැලැස්මනි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අදින ශුදර ජොහාන් සුභාරංචි තුලින් අප දකින ජේසුස් වහන්සේ තම ජීවිතයට තර්ජන තිබේදීත් ඉදයිවසීමෙන් දෙවියන් වහන්සේගේ නියමිත කාලය එනතුරු බලා සිටි ආකාරයයි. ජෙරුසලමේ වැසියන් උන්වහන්සේගේ බාහිර පෙනුම සහ රට ගැන තර්ක කරමින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට වැරදුනේ එතනයි. අපේ ජීවිතවලත් මෙවැනි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඔන්න මතක් වෙනවා එක්තරා තරුණයෙක් ගැන. ඔහු රැකියාවක් ලබා ගැනීමට දැඩි ලෙස උත්සාහ කරත් හැම තැනකින්ම ඔහු ප්‍රතික්ෂේප වෙනවා. ඔහුගේ අසල්වැසියන් සහ මිතුරන් ඔහුට හිනා වෙනවා. ඔවුන් කියනවා මූට නම් කවදාවත් හරියන්නේ නැහැ. මූ මහා කාලකන්ණියෙක් වගේ දේවල් වලින් ඒ පුද්ගලයාව තවත් වටන්නට උත්සාහ කරනවා. ඔහු මානසික වැටී සිටි මොහොතක ඔහුට එක්තරා කුඩා ආයතනයක සේවය කරන්නට අවස්ථාවක් ලැබෙනවා. පසුව ඔහුට තේරුම් වෙනවා ඔහු කලින් සොයමින් සිටි රැකියාව ලැබුණා නම් අද ඔහු සිටින මේ උසස් තත්වයට සහ අධ්‍යාත්මික සැනසීමට කිසිදා ළඟා නොවන බව. දෙවියන් වහන්සේ ඔහු වෙනුවෙන් නියමිත කාලයේදී නියමිත දොර විවෘත කර තිබුණා. සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ අද අපට මතක් කරන්නේ ලෝකයා අපව හඳුනා නොගත්තත් අපව විවේචනය කළත් අප පියාණන් වහන්සේගේ කැමැත්ත තුළ සිටින්නේ නම් අප බියවිය යුතු නැති බවයි. ඔබේ ජීවිතයේ සමහර දේවල් ප්‍රමාද වන විට, මිනිසුන් ඔබව පහත් කර සලකන විට මතක තබා ගන්න. දෙවියන් වහන්සේගේ ඔරලෝසුව අපේ ඔරලෝසුවට වඩා වෙනස්. උන්වහන්සේගේ හඬට සවන් දෙමු. ලෝකයේ ഘോഷාවට වඩා දෙවියන් වහන්සේගේ නිහඬ සැලැස්ම කෙරෙහි විශ්වාසය තබමු. එවිට වහන්සේ නියම කළ මොහොතේදී කිසිවෙකුට වැළැක්විය නොහැකි ජයග්‍රහණයන් කරා උන්වහන්සේ ඔබව රැගෙන යනු ඇත. ජේසුස් පිහිටයි.